අද අපි වෙනස්ම විදිහකට චොක්ලට් කේක් එකක් හදමු. මේ කේක් එක හදන්න අපි චොක්ලට් ගනාෂ් එකක් තමයි හදන්නේ. ඒකත් මේ වීඩියෝ එකෙන්ම පෙන්නන්න. මේ කේක් එක මං හදපු සොෆ්ට්ම කේක් වලින් එක. ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් කරලා තියන්නම්. එතනින් ගන්න. මුලින්ම බටර් මිල්ක් එක හදාගන්න ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 240කට විනාකිරි මේස හැඳ එකක් එකතු කරන් මික්ස් කරගන්න. දැන් ඒක අයින් කරලා පාන් පිටි ග්‍රෑම් 240කට සීනි ග්‍රෑම් 400යි කොකෝ පවුඩර් ග්‍රෑම් 70යි බේකින් සෝඩා තේ හැඳි 2යි බේකින් පවුඩර් තේ හැඳි 1යි ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා ඔක්කොම මික්ස් කරගන්න. දැන් වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට කලින් හදාගත්ත බටර් මිල්ක් එකයි වෙජිටබල් ඔයිල් මිලිලීටර් 120කුයි වැනිලා තේ හැඳි 1යි එකතු කරලා බිත්තර දෙකකුත් එකතු කරගන්න. දැන් මේ ඔක්කොම විස්ක් එකකින් හොඳට මික්ස් කරගන්න පෙනෙනකම්. මේකට කලින් හදාගත්ත ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම එකතු කරගෙන ස්පැචුල එකකින් මික්ස් කරගන්න මේ පාන් පිටි ටික හොඳට මික්ස් වෙනකම්. ඊට පස්සේ විස්ක් එකක් අරගෙන මේ විදිහට මික්ස් කරගෙන හොඳට උතුරන කොෆි මිලිලීටර් 180ක් එකතු කරගන්න. ඒ ඔක්කොම විස්ක් එකකින් මික්ස් කරගන්න. මේ බැටර් එක අනිත් බැටර් වලට වඩා පොඩ්ඩක් දියයි. හදාගත්ත කේක් බැටර් එක ට්‍රේ එකට දාලා සෙල්සියස් අංශක 170ට විනාඩි 25ක් බේක් කරගන්න. මම අද හදන්නේ කිලෝ 1.5ක කේක් එකක්. චොක්ලට් ගනාෂ් එක හදන්න මේ චොක්ලට් එක තමයි මම ගන්න. ඒක ඩාර්ක් චොක්ලට් එකක්. පින් ක්‍රීම් මිලිලීටර් 170ක් මේ විදිහට පොඩ්ඩක් රත් කරගෙන ඒකට කොකෝ පවුඩර් ග්‍රෑම් 7ක් වගේ එකතු කරගන්න. කොෆි තේ හැඳි කාලක් වගේ එකතු කරගෙන මික්ස් කරගෙන මම මේකට බටර් ග්‍රෑම් 60ක් එකතු කරගත්තා. ඒ වගේම අයිසිං සුගර් ග්‍රෑම් 80යි වැනිලා තේ හැඳි භාගයක එකතු කරන් මේ ඔක්කොම මික්ස් කරගත්තා. ටිකක් දිය වෙනකම් බටර් එක. දැන් මම අර කලින් චොක්ලට් එක පොඩියට කපාගෙන මේකට එකතු කරනවා චොක්ලට් ග්‍රෑම් 250. චොක්ලට් එක දිය වෙනකම් මේ විදිහට ලිපේ තියලා එක දිගට හැඳි ගා ගන්න. දැන් හදාගත්ත චොක්ලට් ගනාෂ් එක මම මේ විදිහට බෝල් එකකට දාලා ලන්ච් ෂීට් එකකින් හරි ක්ලින් රැප් එකක් තියනවා නම් ඒකෙන් මේ විදිහට වහලා අයිසින් එක මේ විදිහට තද වෙන්න උඩට ගෑවෙන්න තියාගන්න. නැත්නම් ලේයර් එකක් හැදෙනවා උඩ හයි වෙලා. දැන් මේක ෆ්‍රිජ් එකේ තියාගන්න විනාඩි 25ක් 30ක් විතර. මේ තියෙන්නේ මේ විදිහට තියලා ගත්තට පස්සේ දැන් මේක ස්පැචුල එකකින් මික්ස් කරගෙන ක්‍රීම් එක හදාගන්න. දැන් ඔයාලට පුළුවන් කේක් එක කැමති විදිහට ඩෙකොරේට් කරගන්න. මම නිකන් උඩින් මේ විදිහට ගහලා හැන්දකින් තමයි ඒක හදාගන්නේ. මම ඩෙකොරේට් කළේ නෑ කේක් එක. ඔයාලට කැමති නම් මේ ගනාෂ් එකෙන්ම ඩෙකොරේට් කරන්න පුළුවන්. මේ චොක්ලට් කේක් එක මාර සොෆ්ට්. ඒ හින්දා අයිසින් එක ගාද්දි හැමතිස්සෙම කැඩෙන්න බලනවා. පොඩ්ඩක් පරිස්සමෙන් ඔයා කේක් එක හදාගන්න. අත් මැටිල්ඩා ස්ටයිල් එකේ චොක්ලට් කේක් එකක් හෙව්වනම් මේක try කරලා බලන්න. See you in the next video.